රුක්මල්ලල්ල ගාව අපි ටික වෙලාවක් ඉඳලා ගමන් විඩාවත් නිවාගෙන ආව පොඩ්ඩක් ඉස්සරහට දොළොස්බාග පැත්තට යන්න. ඒ යද්දි අපිට හම්බුණා දේදුගල. ඔයගොල්ලන්ට පේනවා දේදුගල. මේ පැත්තට දේදුගලට යන්න තියෙන කිලෝමීටරයක්වත් නැහැ. කිලෝමීටර් භාගයක් වගේ තියෙන්නේ. අපි යනවාද කියලා බැලුවේ. ඒකේ පොඩි කතාවක් තියෙනවා. මේක ඉස්සර ලොකු ටවුන් එකක්. දැන් ඒක වැහිලා ගිහිල්ලා කියලා පැරණි දේදුගල වැසුණු නගරය කියලා තමයි කියන්නේ. අපි පොඩ්ඩක් ඒ පැත්තටත් ගිහිල්ලා පොඩ්ඩක් කැරකිලා යමු. මොකක්ද ඇත්තට මේ දේදුගල ටවුන් එක කොහොමද කියලා බලාගෙන ඉමු. එහෙනම් දේදුගල පැත්තට ගිහිල්ලා දොළොස්බාග යන්න. අපි යන්නේ දැන් දේදුගල පැත්තට. අපි පැලම්පිටිය view point එක දොළොස්බාගේ නාවලපිටිය ඒ පැත්තට යනවා නම් අපි ওই ආපු පාර කෙලින්ම යන්න ඕනේ. මේ දේදුගල ටවුන් එක බලන්න ඉන්න තමයි අපි යන්නේ මේ පාරේ. මේකේ ගොඩක් දුර යන්න නැහැ. දේදුගලට ගියාම පාර ඉවර වෙනවා. ඊට පස්සේ ආයෙ හරවන් එන්න තියෙන්නේ. ඔය ගිහිල්ලා බලමු මොනවා වගේද කියලා. ඕක තමයි දේදුගල ටවුන් එක. දැන් නම් චුට්ටක් ආයේ කඩ එහෙම දාලා තියෙනවා පොඩියට. ගෙවල් වලින් පිටිපස්සට ගියාම ওই පාරේ මේ වතුර පාර ගාවට මේ දොළ ගාවට වෙනකන් යනවා. ওই පාර ගල්වල පාරක් තිබ්බේ. අපි මේ පාර අපි ගිය පාර ඉවර වුණ තැන තිබ්බ ගල්වල උපාක තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා පාර ඉවර වෙනවා. දොළොස්බාගට යන ගමන් දැන් පැලම්පිටියේ හරියේ ඉන්න. පැලම්පිටියේ වලට දෙනවා මෙතන පෝස්ට් ඔෆිස් එකක් තියෙනවා. උපතපල් කාර්යාලය. මෙතනින් පල්ලෙහාට දෙනවා පොඩි පාරක්. ඔයාලට ඒක හොයාගන්න ලේසි. දේදුගල පැත්තේ ඉඳන් දොළොස්බාග පැත්තට එද්දී පැලම්පිටියේ උපතපල් කාර්යාලය. එතනින් පල්ලෙහාට දෙනවා පාරක්. ඒ පාරේ ගියාම අපිට තව දියැලක් හම්බ වෙනවා. දැන් අපි යන්නේ දියැල්ල බලන්න. පොඩි වැස්සක් තියෙනවා. පොඩි පොද වැස්සක් යනවා. තද කරයිද දන්නේ නැහැ. මේ පාරේ පොඩි දුකක් යන්න තියෙනවා. ඉතින් ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඊට පස්සේ අපි පැලම්පිටිය view point එකට යන්න ඕනේ. දැන්
වල් වෙලා තියෙන්නේ. තව ටිකකින් වැස්ස තද වෙන්නත් පුළුවන්. ඒ හින්දා පරක්කු වෙන්නේ නැතුව ඉක්මනට ගිහිල්ලා එමු. අපි යන්නේ දැන් දියගිරි ඇල්ල බලන්න. අපි එතන පැලම්පිටියේ පෝස්ට් ඔෆිස් එකට හැපැත්තේ කඩේ එක්කෙනෙක්ගෙන් අහගෙන ආවේ කොහොමද යන්නේ කියලා පාර. එයා කිව්වේ පෝස්ට් ඔෆිස් එක ගාව පල්ලෙහා පාරෙන් පොඩි දුකක් ගියාම ට්‍රාන්ස්ෆෝමර් එකක් හම් වෙනවා එතනින් පල්ලෙහාට යන්න කියලා. මං හිතන්නේ මේක තමයි ට්‍රාන්ස්ෆෝමර් එක අපි දැන්ට ඇවිල්ලා. මෙතන ලස්සන view එකකුත් තියෙනවා. මං හිතන්නේ මේ පාරේ තමයි යන්න ඕනේ. අපිට බයික් එක මෙතන දාලා යන්න වෙනවා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. කමන්නේ අපි බයික් එකේ මේ අයිනෙන් නවත්තලා ගමන පටන් ගමු. ඩිපාගා තියෙන පොඩ්ඩක් ලිස්සනවා. පරිස්සමෙන් යන්න ඕනේ මේ ගමන යද්දි. පෙන්නන්න. අපිට පේනවා ඇති. ගල් වල දියසෙවල වගේ මඩ වගේ තියෙන පරිස්සමට යන්න ඕනේ ඉතින්. අර පේනවද? අස්සන්න කඳු සෙට් එක. ඇස්සනම් හිතුවතකන් තද උනේ නෑ. දැන් චුට්ටක් ආයේ පෑවුවා. ඒත් පොඩි පොදක් යනවා. පිහිමීට ඇත්තටම ගොඩක් පරිස්සමට යනවා. ගොඩක් අය එන්නෙත් නෑ වගේ මේක බලන්න. මොකද අපි එද්දි මේ පාරේ අපි විතරයි ආවේ. කවුරුත් මාවේ නෑ. එහා පැත්තේ ගෙදරකට යන පාරක් තියෙනවා. ඒ පාරේ යන්න එපා. කෙලින්ම පල්ලෙහාටම යන්න ඕනේ. මං හිතන්නේ දියැලේ සද්ද ඇහෙනවා අපිට. වැඩි දුරක් නැහැ. මීටර් අපි දැන් 200ක් 250ක් විතර පල්ලෙහාට ආවා. ප්‍රශ්නේ තියෙන්නේ පාර ලිස්සනවා. මේකට එන්න ඕනේ. මම හිතන්නේ ගොඩක් අය එන්නෙත් නැත්නම් මේ ප්‍රශ්නේ ඉඳන්ද හරියට පාරක් නැහැ. පොඩි අඩිපාරක් තියෙන්නේ. ඒකත් කපාගත්ත පාර ගල් මඩ වලට පෙන්නන්න. සද්දේ මන් දන්නේ ඔයාලට ඇහෙනවා ඇති සමහරකට. ළඟම ඉන්නවා වගේ මට හිතෙන්නේ දියැල්ල. තව පොඩි දුර ළඟට ගිහිල්ලා බලමු. දැන් නම් ගොඩක් දුර ආවා අපි. පල්ලෙහෙන් ගයක් වගේ එකක් තියෙනවා. ගයක්ද දන්නේ නැහැ. බලමු ගිහිල්ලා දියැල්ලත් නම් මෙතනට පේනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ තව ටිකක් යම් පල්ලෙහාට. මෙතනට නම් දියැල්ල පේනවා. මම හිතන්නේ තව ටිකක් ළඟට යන්න පුළුවන් පාර තියෙනවා. ඔයාලට පේනවද? ඔය තියෙන්නේ. ඒක තමයි දියගිරි ඇල්ල. අපි තව ටිකක් ළඟට ගිහිල්ලා කතා කරමු. මම හිතන්නේ තව ටිකක් ගිහැකි.
ටිකක් පල්ලෙහාට යන්න. මං හිතන්නේ 12 භාගේ කට්ටිය ආවට දියැලි පාකාදීසයක් බලන්න යනවා කියලා අපිට ගොඩක් අයට මේ දියැල්ල මිස් වෙනවා. නැත්තම් අද මාව සෙනගක් දේදුගල 12 භාගේ පැත්තට ආවේ අපි එද්දි. ඒ මේ පැත්තේ කවුකුත් නැහැ. මාකම ලස්සනයි මේ දියැල්ල. මම හිතන්නේ අපේ ගමනේ සුන්දරම දියැල්ල මේක වෙන්නත් පුළුවන්. සුන්දරම ගමන මේක වෙන්නත් පුළුවන්. අමාරුම ගමනත් මේක වෙන්න පුළුවන්. බලමු ඉතින් ඉස්සරහට ගිහිල්ලා. තව ටිකයි. වැස්ස නම් වහිනවා. හැබැයි අපි වැඩි තෙමින්නේ නැහැ. මොකද ගස් වලට වට වෙලා ඉන්නේ. බලන්න පේනවද දන්නේ. අදේට ටිකක් වහිනවා. මේ පැත්තේ මේ පාරේ ඉන්නේ ඔක්කොම ගෙවල් වලට. මේ ඇතුලේ ගෙවල් තියෙනවා. ඒ කියන්නේ වාහනයක්වත් එන්න බැරි ගෙවල්. ඒක මං හෙත් බැලුවා මොකද මෙහෙම ගල් වලින් හරි පොඩි පාරක් හදලා තියෙන්නේ කියලා. මිනිස්සුත් යන්නේ නැත්තම්. හැබැයි ගෙවල් තියෙනවා. දියගිරියල්ල ළඟටම යන්න අපි පාරක් හෙව්වා. පල්ලෙහාටම ගියා පොඩ්ඩක්. වැස්සත් එක්කද කොහෙද පාර පොඩ්ඩක් හොදගෙන ගිහිල්ලා මඩ වෙලා තියෙනවා. යන්න අමාරුයි ලෙස්සනවා. එහෙනම් අපි ගියේ නෑ පල්ලෙහාට. නැත්නම් ඇල්ල ළඟටම යන්න පාරක් තියෙනවා. මේ දවස් ටිකෙන් රැහැලා හොඳටම පාර සවුත් වෙලා බලන් වෙලා තියෙන්නේ. එහෙනම් අපි මේ හරියෙන් දැන් තමයි අපිට බලන්න වෙන්නේ දියැල්ල. එල්ල එහෙමනම් දැන් අපි බැලුවේ වාහනයක අපි බයික් එකක් පාරේ දාලා ආපු හින්දා මෙහෙමම දැන් මෙතන ඉඳන් දියගිරිය ඇල්ලේ සුන්දරත්වයේ බලලා කොහොමම ආපහු උඩට යනවා. ආපහු දවසක ආවොත් අනිවාර්යෙන් ඇල්ල ළඟටම ගිහලා වීඩියෝ එකක් කරනවා. අදට යන්න වෙන්නේ නැහැ. අද වතුරක් ගොඩක් තියෙනවා. ලස්සනට තියෙනවා වෙන්දර වල. එහෙනම් අපි යන් පැලම්පිටිය view point එක පැත්තට.
12 භාගයට ආවා. පැලම්පිටිය view point එකේ පොඩ්ඩක් නවත්තලා ඉඳලා දැන් අපි 12 භාගයට ඇවිල්ලා ඉන්නේ. 12 භාගේ කට්ටිය ගොඩක් ගන්න දියපාර ගාව ඉන්නේ අපි දැන්. ඔයාලට පේනවා. ඉතින් දියපාර උඩින් පොඩි කොන්ක්‍රීට් පාලමක් තියෙනවා. ඒක උඩ ඉන්නේ. මේ පාලමෙන් උඩහට ගියොත් නම් මේ ගම ඇතුළට මං හිතන්නේ යන්නේ. අපි ආයේ මේ පැත්තේ ඉඳලා පැලම්පිටිය පැත්තෙන් ආවේ. අතන මාගම ලස්සනයි. අපි මේ පැත්තට ගියොත් නාවල පිටිය පැත්ත. මේ පැත්ත තමයි පැලම්පිටිය පැත්ත නම් අපි ආපු පැත්ත. අපි පොඩ්ඩක් නාවල පිටිය පැත්ත නාවල පිටියටම යනවා. චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලලා අපේ ගමන ඉවර කරමු. අපි හිතන් ආපු යන්න ආපු තැන් ටිකට දැන් ගිහිල්ලා දැන් ගොඩක් හවස් වෙලා තියෙන්නේ. ඒ හින්දා තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා ගමන ඉවර කරමු. අද 12 භාගයේ දේදු කළ පැත්තේ ගොඩක් ඇවිද්දා. ඉතින් ලස්සන ගමනක්. අන්තිමට ආවා සෙල්ලම් කරන්න. ක්‍රිකට් ගහන්න පුළුවන් තැනක් වගේ තැනක් හම්බුණා. මම මෙතන පෙන්නන්නම්. මෙතන හවසට ඇවිල්ලා ක්‍රිකට් ගහන්න වගේ පුළුවන් නම් කොහොමද වටපිටාව කියලා බලන්න. මම පෙන්නන්න. ඉන්න තියෙනවා. ආත් එක්කම ක්‍රිකට් පිච් එක තියෙනවා. කොහොමද වටපිටාව? මම දන්නේ ඇත්තටම මේ මෙතන සෙල්ලම් කරනවද කොහොමද කියලා. සෙල්ලම් කරනවා ඉතින් නැත්තම් මෙහෙම ඉඩක් හැදිලා තියෙන්න බෑ. ඇත්තටම මාර ෆීල් එකක් ඇති මෙතන සෙල්ලම් කරද්දී. ඒක මාරම, ඒ කියන්නේ මාරම පරිසරයක් තියෙන්නේ. මීදුමයි සීතලයි. ඒක ඉතින් සෙල්ලම් කරනවා කියන්නේ
මාර ලස්සනයි ඉතින්. ඉතින් තනකොළ වැවිලා පොඩ්ඩක් එහෙම වෙලා තියෙනවා. මරු හැබැයි සෙල්ලම් කරන්න මකුතන. එහෙනම් අද වීඩියෝ එක අපි මෙතනින් නවත්තනවා. අපි මෙහෙම්මම ආපු පාරෙම තමයි ආපහු යන්නේ. ගිහිල්ලා එහෙම අපි තව වීඩියෝ එකක් ඉස්සරහට කරන්න ඉස්සරහට අරන් එන බලාපොරොත්තුවෙන් මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. එහෙනම් හැමෝටම ජය වේවා. channel එකත් එක්ක ඉන්න channel එක subscribe කරලා වීඩියෝ එක share කරන්න, like කරන්න. TikTok වල අපි ඉන්නවා. අපේ channel එක TikTok එකේ follow කරන්න, Facebook හැමතැනින්ම follow කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන් අරන් එන්නම් පුළුවන් තරම් ඉක්මනින්. අදට අපි අපේ වීඩියෝ එක නවත්තනවා. මේ ලස්සන 12 භාග ප්‍රදේශයේ ඉඳලා.